සඳ මෙහෙයුමේ යෙදී සිටින ගගනගාමීන් මේ වන විට ඉතිහාසයේ මිනිසකු ගමන් කළ දුරම දුර ගමන් කරමින් සිටී. තම යානයේ පසුපස බලන කණ්ණාඩියෙන් පෙනෙන පෘථිවිය ක්‍රමයෙන් කුඩා වී යන අයුරු දකින ඔවුන්ට මෙතෙක් කාලයක් ටෙක්සාසයේ හුස්ටන් පාලක මධ්‍යස්ථානයේ සමග පැවති සමගතාව සැපේ අස්වැසිලා පාලක මධ්‍යස්ථානයෙන් ඇසෙන හුරුපුරුදු කටහඬවල් තම නිවහන් වන පෘථිවිය සමග ඔවුන් බැඳ තබන එකම සැනසීමදායක සමගතාවයයි. එහෙත් ඉතා කෙටි කලකින් එම සමගතාව තාවකාලිකව සහමුලින්ම පිටවැටෙන අභ්‍යවකාශයේ අතිමහත් නිහඬතාවයෙන් වැළී ගිය අතිශය හුදකලා හොරාවකට ඔවුන් මුහුණ දීමට සූදානම් වේ. මේ ඒ පිළිපද කෙරෙන දිගහැරුමකි. හොඳයි. අපි කතා කරමු ආටමිස් 2 මෙහෙයුම ගැන. මේක නිකන් ගමනක් නෙමෙයි. මිනිස් ගවේෂණයේ සීමාවන් තවත් අලුත් තැනකට අරන් යන මෙහෙයුමක්. ඒත් මේ ගමනේක විශේෂ අවස්ථාවක් තියෙනවා. ගගනගාමීන් 4 දෙනෙක් මුළු මහත් මිනිස් වර්ගයාගෙන්ම සම්පූර්ණයෙන්ම වෙන් වෙලා යන මොහොතක්. නිකමට හිතන්නකෝ. යාලා ඒ ඔරායන් යානයේ ජනෙලෙන් එළිය බලනකොට අපි මේ ජීවත් වෙන මුළු පෘථිවියම පොඩි නිල් පාට බෝලයක් වගේ ඈටින් පේනවා. ඒ වෙලාවට යාලට තියෙන එකම සම්බන්ධය, එකම හයිය හූස්ටන් වල පාලක මධ්‍යස්ථානයේ නැහෙන ඒ කටහඬවල් විතරයි. ඒක තමයි යාලව පෘථිවියට අපි හැමෝටම ගැට ගහලා තියෙන එකම නූල් පොටක්. ඒත් තීරණාත්මක විනාඩි 40කට ඒ එකම සම්බන්ධයත් සම්පූර්ණයෙන්ම කට් වෙනවා නැති වෙලා යනවා. කිසිම සද්දයක් නැහැ. හියුස්ටන් එකෙන් එන කෝල් එකක් නැහැ. කිසිම මිනිස්සෙක් එක්ක සම්බන්ධයක් නැහැ. මුකුත්ම නැහැ. එයාලා සඳේ අඳුරු පැත්තේ මේ මහා විශ්වයේ ගැඹුරු නිශ්ශබ්දතාවය ඇතුලේ සම්පූර්ණයෙන්ම තනි වෙනවා. ඉතින් ප්‍රශ්නේ මේකයි. ඇයි මෙහෙම වෙන්නේ? ඊට වඩා මේ මහා විශ්වයේ ඇත්තටම තනි වෙනවා කියන එක මොන වගේ අත්දැකීමක් ඇද්ද? අපි හොයලා බලමු. හරි. එහෙනම් මුලින්ම අපි බලමු මේ නිශ්ශබ්දතාවයේ පිටිපස්සේ තියෙන විද්‍යාව මොකක්ද කියලා. මේකට කියන්නේ කොමියුනිකේෂන් බ්ලැක්අවුට් නැත්නම් සංනිවේදන විසන්ධියක් කියලා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක කිසිම තාක්ෂණික අවුලක් නිසා වෙන දෙයක් නෙවෙයි. මේක භෞතික විද්‍යාවේ සරල නීතියක්. හිතන්නකෝ සඳ කියන්නේ හරියට ලොකු තාප්පයක් වගේ කියලා. යානේ ඒ තාප්පෙන් එහා පැත්තට ගියාම පෘථිවියට එන හැම සිග්නල් එකක්ම ඒ කියන්නේ රේඩියෝ තරංග වේවා, ලේසර් කිරණ වේවා ඔක්කොම මේ තාප්පේ වැදිලා බ්ලොක් වෙනවා. එච්චරයි. ඉතින් මේක වෙන්නේ මෙහෙමයි. ඔරෑන් යානය දිගටම පෘථිවියට සිග්නල් ලෙවා. ඒත් ඒක සාදී අනිත් පැත්තට ගමන් කරනවත් එක්කම බුම් සඳ හරියටම මැදට ඇවිත් ඒ හැම සිග්නල් එකක්ම නවත්තනවා. හරිම සරලයි නේද? ඒත් ඒකේ බලපෑම අතිමහත්. හැබැයි මේ අත්දැකීම ඇත්තටම අලුත්ම දෙයක් නෙවෙයි. මේ නිශ්ශබ්දතාවය හරහා අපි ඇත්තටම සම්බන්ධ වෙන්නේ අභ්‍යවකාශ ගවේෂණයේ අතීතයට. ඒක වීර කතාවලට. ආටමිස් 2 මෙහෙයුමේ නියමුවා වික්ටර් ග්ලෝවර් මේ මොහොත දකින්නේ හරිම විශේෂ විදිහකට. ඔහු මුළු ලෝකයම ඉල්ලීමක් කරනවා. අපි තනි වෙලා ඉන්නේ වෙලාවට ඔයාලගේ හොඳ සිතුවිලි, හොඳ ශක්තිය අපි දිහාට එවන්න කියලා. බලන්නකෝ ඒකේ තියෙන මානුෂීය බැඳීම. අවුරුදු 50කටත් කලින් 1969 ඇපොලෝ 11 මෙහෙයුමේදී මයිකල් කෝලින්ස් හරියටම මේ අත්දැකීමට මුහුණ දුන්නා. හැබැයි එයාට විනාඩි 48ක් තලිවම ඉන්න උනා. දැන් ආටිමිස් 2 කණ්ඩායම ඒ ඉතිහාසය නැවත ජීවත් කරනවා විනාඩි 40ක් පුරාවට. මේක හරියට පරම්පරා දෙකක් අතරේ බෙදා ගන්න පොදු අත්දැකීමක් වගේ. ඒත් පුදුම හිතෙන දේ තමයි මයිකල් කොලින්ස්ට ඒක දැනුණ විදිහ. ඔහු කිව්වා මම ඇත්තටම තනි වුණා. හැම ජීවියෙකින්ම වෙන් වුණා කියලා. ඒත් එයා බය වුණේ නැහැ. ඒ වෙනුවට පාලක මධ්‍යස්ථානයෙන් දිගටම ඇහෙන ඒ කටහඬවල් නේතුව ලැබුණේ නිශ්ශබ්දතාවය එයාට දැනුනේ පුදුමාකාර සාමකාමී නිදහස් මොහොතක් විදිහට. හැබැයි යානේ ඇතුලේ ගගනගාමී නොහුම සාමකාමී අත්දැකීමක් ලබද්දී මෙහි පෘථිවියේ පාලක මධ්‍යස්ථානවල තත්ත්වය ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. මේ වෙනස හොඳටම පේනවා. එක පැත්තකින් ඔරායන් කැප්සියුලේ ඇතුලේ කණ්ඩායම හරිම සංසුන්වා. යාළගේ විද්‍යාත්මක වැඩ කරගෙන යනවා. සන්දේ ගල් ගැන අධ්‍යයනය කරනවා, ෆොටෝස් ගන්නවා. අනිත් පැත්තේ මේ පෘථිවියේ ගුණහිලි වගේ මධ්‍යස්ථානවල ඉන්න කට්ටිය ලොකු ඇන්ටනා දිහා ඇස් දල්වාගෙන එකම එක සිග්නල් එකක් එනකම් හුස්ම අල්ලගෙන බලාගෙන ඉන්නවා. ගුණහිලි මධ්‍යස්ථානීය ප්‍රධානියෙක් වන්න මැට් කොස්බි කියන විදියට යානිය සඳේ පිටිපස්සට ගිහින් නොපෙනී යනකොට හිතට දැනෙන්නේ ලොකු බයක්, නොසන්සුන්කමක්ලෝ. එයාලට ලොකුම සහනයක් දැනෙන්නේ යානිය ආපහු එළියට ඇවිත් ඒකෙන් පළවෙනි සිග්නල් එක එනකොට තමයි. හරි, එයාලා හොඳින් කියලා දැනගත්තම. ඉතින් මේ තත්ත්වය හැමදාටම මෙහෙම තියෙයිද? අනාගතයේදීත් ගගනගාමීන්ට මේ විදිහට තනි වෙන්න සිද්ධ වෙයිද? නැත්නම් මේ නිශ්ශබ්දතාවය බිඳින්න තාක්ෂණික විසඳුමක් තියෙනවද?
ඕ විසඳුමක් තියෙනවා. මොකද අනාගතේ සඳ උඩ ස්ථිර කඳවුරු බේස් හදනකොට මේ වගේ sannivedanaya නැති වෙන එක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකට තමයි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මූන්ලයිට් කියලා ව්‍යාපෘතියක් පටන් අරන් තියෙන්නේ. ඒකේ අරමුණ සඳ වටේට චන්ද්‍රිකා ජාලයක් හදන එක. හරියට අපේ GPS වගේ. එතකොට අනාගතේ සඳේ කොයි පැත්තේ හිටියත් දවසේ පැය 24ෙම පෘථිවිය එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. නමුත් දැනට ඒ තාක්ෂණය එනකල් සහ සමහර විට ඉතිහාසයේ අවසාන වතාවට වෙන්නත් පුළුවන් මේ නිශ්ශබ්දතාවය. මේ ගමනේම හරිම ගැඹුරු අමතක නොවන කොටසක් විදිහට ඉතුරු වෙනවා. ආටිමිස් 2 කණ්ඩායම අත්විඳින්න යන්නේ සමහර විට මේ වගේ අත්දැකීමක් ලබන අන්තිම මිනිස්සු ටික වෙන්න පුළුවන්. අවසාන වශයෙන් මේක අපිටත් හිතන්න දෙයක් ඉතිරි කරනෝ නේද? හැම වෙලේම ෆෝන් එකට ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙලා ඉන්න මේ ලෝකේ ඇත්තටම සම්පූර්ණයෙන්ම තනි වෙනවා කියන එකේ වටිනාකම මොකද්ද? සමහර වෙලාවට ඒ නිශ්ශබ්දතාවය, ඒ තනිකම බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒක අපි කවුද කියදත් මේ මහා විශ්වය අපේ තැන කොතනද කියදත් නැවට මතක් කරලා දෙන වටිනා මොහොතක් වෙන්න ඇති.